හායි එනවද ලස්සනම ලස්සන රවුමක් යන්න. අපි මේ පටන් ගත්තේ අපේ නුවරඑළිය ට්‍රිප් එකේ පළවෙනි දවසේ. අනේ ඉතින් මගේ වොයිස් එකට නම් මුකුත් කියන්න එපා. මොකද වීඩියෝ එකට වොයිස් කරද්දී මං චුට්ටක් අසනීපෙන් තමයි ඉන්නේ. ඉතින් අද අපි යන්නේ ලස්සනම ලස්සන දිව්‍ය ලෝකයක් වගේ ඕගොල්ලෝ හැමෝමත් දන්න පන්සලක් බලන්න. මේ දැන් පහුනේ රාවණාඇල්ල. රාවණාඇල්ලත් පහු කරගෙන අපි යන්නේ බණ්ඩාරවෙල පැත්තට. මේ තමයි කුඹල්වෙල මහමෙවුනා අසපුව. බලන්නකො දුරට පේන විදිය කොච්චර ලස්සනද කියලා. මෙන්න මෙතන ඉඳන් තමයි කන්ද පටන් ගන්නෙ. සාමාන්‍යයෙන් කිලෝමීටරයක් 1.5ක් වගේ දුරට යනකම් අපිට මේ පාරේ යන්න තියෙනවා. උඩටම යනකම් පාර මේ විදිය තමයි. අපි මේ ගමන ආවේ බයික් එකේ නිසා අපිට උඩටම යන්න පුළුවන් වුණා. එහෙමයි කියලා ඔයාලත් එද්දි බයික් වලම ඉන්න ඕනේ නැහැ. මොකද බස් එහෙම පාක් කරලා පහළ ඉඳන් 3 wheelers තියෙනවා අපිට උඩට යන්න පුළුවන්. හිතන්නේ බස් වල නම් උඩට යන එක ටිකක් අමාරුයි. හැබැයි වෑන් වල, කාර් වල එහෙමත් යන්න පුළුවන්. 3 wheeler එකකට කීයක් ගන්නවද කියලා මං හරියටම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් අනිත් අයටත් දැනගන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න දැන් අපි අර ඔයාලා කලින් දැක්ක කන්ද උඩට තමයි මේ ඇවිත් ඉන්නේ. අපි මෙහෙට ආවේ වීකෙන්ඩ් එකක් දවසක නිසා මං හිතන්නේ අද මෙහෙ ටිකක් සෙනග වැඩි. මේ එන පාරෙම දිගටම ආවට පස්සේදී ඔයගොල්ලෝ කෙලින්ම එන්න වෙන්නේ පාකින් ඒරියා එකට. පාකින් ඒරියා එකේ ඇත්තටම ලොකු ඉඩක් තියෙනවා, වාහන ගොඩක් පාක් කරන්න පුළුවන්. ඒ වගේම පාකින් ඒරියා එකේම ඔයාලට වොෂ්රූම් ෆැසිලිටිස් නුත් තියෙනවා. සුදුයගෙනුයි මේ තියෙනුයි මෙන්න මේ අයගෙන යකගෙන මලුත් අරගෙන අපි යන් දැන් පන්සල බලන්න. මේ තමයි පාකින් ඒරියා සයිඩ් එකේ ඉඳන් යනකොට තියෙන එන්ට්‍රන්ස් එක. ඒ වගේම තමයි පන්සල ඉස්සරහිනුත් එන්ට්‍රන්ස් එකක් තියෙනවා. ඉතින් අපිට මේ යන ගමන් අපේ මල් දෝවනය කරගන්න මෙන්න මේ පොකුණ පාවිච්චි කරන්න පුළුවන්. බලන්නකො මොන තරම් ලස්සන පිරිසිදු වතුරද තියෙන්නේ කියලා. ඒ වගේම සෙන්සිටිව් පරිසරයක තමයි මේ අසපුව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම මේ මහමෙවුනා අසපුව බලන්න එන්න. ඒ වගේම තමයි මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. දැන් අපි යන්නේ අපේ ඊළඟ ලොකේෂන් එකට. ඒ විස්තර next වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. bye bye.